මනෝවිද්‍යාවෙන් බොරු කියලා තහවුරු කරපු මිනිස්සු අතර තියෙන මිත්‍යා මත. එක කවුරු හරි කෙනෙක් වාඩි වෙලා ඉද්දි කකුල් හොල්ලනවා නම් මිනිස්සු කියන්නේ එයා රාගික කෙනෙක් කියලා. එහෙම නැත්නම් එයා අධික කාමුක කෙනෙක් කියලා. ඒ වුණාට මනෝවිද්‍යාවෙන් මොකද්ද කියන්නේ? මනෝවිද්‍යාවෙන් කියන්නේ කෙනෙක් වාඩි වෙලා ඉද්දි කකුල් හොල්ලනවා නම් එයා extremely intelligent කියලා. එයා ගොඩක් බුද්ධිමත් කෙනෙක් කියලා. කෙනෙක් තනියම Tamanට කතා කරනවා නම් නිතර මිනිස්සුන්ගේ ව්‍යවහාරයේ පවතින්නේ මොකද්ද? මිනිස්සු කියන්නේ යාට මානසික ප්‍රශ්නයක් තියෙනවා කියලා. mental disorder එකක් තියෙනවා කියලා. ඒ වුණාට මනෝවිද්‍යාවෙන් කියන්නේ මොකක්ද? කෙනෙක් Tamanට තනියම නිතර කතා කරනවා නම් එයාට තීව්‍ර මනසක් තියෙනවා සහ එයාට ගැඹුරින් හිතන්න පුළුවන් කෙනෙක්. group එකක් ඉන්න තැනක කෙනෙක් ගොඩක් නිශ්ශබ්දයි නම් ගොඩක් නිහඬයි නම් මිනිස්සු මොකක්ද කියන්නේ යාට? එයා ලැජ්ජශීලී කෙනෙක් කියනවා. එහෙම නැත්නම් එයා ඇන්ටි සෝෂල් කියනවා. ඒනට මනෝවිද්‍යාවේදී මොකක්ද කියන්නේ? ගෲප් එකක් අතර කෙනෙක් ගොඩක් නිශ්ශබ්දයි නම් හරිම නිහඬ පුද්ගලයෙක් නම් මනෝවිද්‍යාවෙන් කියන්නේ එයා තමයි ඒ ගෲප් එකේ ඉන්න ස්මාර්ටස්ට්ම කෙනා කියලා. එයා තමයි ස්මාර්ටස්ට්ම ඔබ්සර්වර්. කෙනෙක් ජීවිතේදී සාමාන්‍ය දේවල් කරද්දි කියද්දි යාට ඒක එපා වෙනවා නම් ඉක්මනට දෙයක් කරද්දී එයා ඉක්මනට බෝඩ් වෙනවා නම් මිනිස්සු මොකද්ද කියන්නේ? එයාගේ attention span එක අඩුයි කියනවා. එයාට දෙයකට ફોකස් කරලා ඉන්න බෑ කියනවා. එයා බුද්ධිමත් කෙනෙක් නෙමෙයි කියනවා. නමුත් මොකක්ද මනෝවිද්‍යාවදී කියන්නේ? කෙනෙක්ට දෙයක් ඉක්මනින් එපා වෙනවා නම් එයාට ඊට වැඩිය බුද්ධිමත් දේවල් එයාගේ ජීවිතේට ඕනි කියනවා. ඒ කියන්නේ එයාගේ මොලේ ඉල්ලනවා ඊට වැඩිය intellectually stimulation එකක් තියෙන ක්‍රියාකාරකම් කියලා මනෝවිද්‍යාවේදී කියනවා. කෙනෙක් hina වෙනවා නම් dark humor වලට කෙනෙක්ට hina වෙන්න පුළුවන් නම් මිනිස්සු ව්‍යවහාරය කියන්නේ එයා නපුරුයි, එයා mean වගේ දේවල්නේ. sarcastic විහිළු වලට කෙනෙක් hina වෙනවා නම් එයාට කියන එයා නපුරුයි, එයා mean කියනවා. නමුත් මනෝවිද්‍යාවේදී කියන්නේ sarcastic humor වලට hina වෙන්න පුළුවන් කෙනාට අනිත් අයට වැඩිය ඒ කෙනාගේ හිතීමේ ශක්තිය වැඩි කියනවා. අනිත් අයට වැඩිය ඒ කෙනාගේ IQ level එක high කියනවා. ඉතින් කියන්න බලන්න මේ පුරුදු වලින් ඔයාගේ මොකද්ද තියෙන පුරුද්ද කියලා කමෙන්ට් කරගෙන යන්න.